ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේත් මම සූදානම් වන්නේ බැච් එකක් හදන්න. මේ බැච් එක මම හදන්න හිතුවේ සෙන්ට් ජෝන් එකේ නිරලාංජන පැනවීමේ උත්සවයක් වෙනුවෙන්. ඉතින් ඒකේ පාට තමයි සුදු පාට සහ කළු පාට. ඒ නිසා මම මේ පාට දෙක විතරයි යොදාගෙන තියෙන්නේ. මම මේ විදිහට ග්ලිටර් ෂීට් එකක් ගත්තා. මේක ඔයාලට කැමති ප්‍රමාණයට රවුම් ඇඳ ගන්න පුළුවන්. සුදු පාට A4 පොලයකින් සෙන්ටිමීටර් 7 කොටු ඇඳගෙන තියෙනවා. ඊළඟට මම මේ පොලේ නමා ගන්නවා. මේ පොලේ දෙපැත්තට නමා ගන්න ඕනේ. බොහොම හේනියට නමා ගත්තොත් තමයි අපිට මේක ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ. මම මේක දෙපැත්තෙන් හපනවා. මේ වගේ කොටස් 4ක් එකතු කරලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. මේ පැත්තට ගම් ගාලා අලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ මම මේ බැච් එක සකස් කර ගන්නවා. මේකේ මැදට මම සෙන්ට් ජෝන් එකේ නිරලාංජනේ තමයි දාන්නේ. ඊළඟට රිබන් එකක් යොදා ගන්නවා කළු පාට සහ සුදු පාට. ඉතින් අවසන් කරලා බලමු කොහොමද මම මේක හදලා අවසන් කරලා තියෙන්නේ කියලා. මම මේ වගේ ලාංඡන ටිකක් කපා ගන්නවා.